අදත් ඔයාලා පිළිගන්නවා MLDN ස්ටුඩියෝ channel එකට. ඉතින් මම අද කියලා දෙන්නේ කොහොමද 2025ට ගැලපෙන්න ෂෝට් වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් මම ඒකට අලුතෙන්ම තියෙන රහස්කම දෙකකුත් පාවිච්චි කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යන්න YouTube app එක open කරගන්න. ඉතින් මම මේ විදිහට YouTube app එක open කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ මෙනු එකක් තමයි ඉන්නේ. ඔයා මෙතන යට තියෙන පේනවද ධන මාර්ක් එක. අන්න ඒක ඔයා ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන තමයි ඉන්නේ. මේකට ෂෝට් වීඩියෝ කියන්නේ තප්පර 60ක් හෝ ඊට අඩු. මේකට ඔයා විනාඩි ගණන් වල වීඩියෝස් දාන්න බෑ. මේකට අනිවාර්යෙන් තප්පර 60ක වීඩියෝ එකක් තමයි දාන්න ඕන. නැත්තම් ඊට අඩු එකයි දාන්න පුළුවන්. මම නම් දැන් මේ වීඩියෝ එකක් හදාගෙන තියෙන්නේ. ඒක නිසා මම දැන් ඒ වීඩියෝ එක නිකන් ඇඩ් කරනවා. ඔයා හදාගෙන තිබුණ නැත්තම් ඔයාට මේ රතු පාට අයිකන් එක ක්ලික් කරලා වීඩියෝ කරලා දාන්න පුළුවන්. ඉස්සෙල්ලා මම මේ ඇඩ් කියන එක ක්ලික් කරනවා. පස්සේ මගේ ගැලරි එක තමයි මෙතනින් පෙන්වන්නේ. දැන් ඔයා ගැලරි එකෙන් හදාගත්තු වීඩියෝ එක මම නම් හදාගත්තේ මෙන්න මෙතන මේක මම ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන next කියලා එකක් තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ මගේ වීඩියෝ එක මෙතනින් යනවා. ඉතින් ඊට පස්සේ මෙතන done කියන එකක් දෙනවා. ඊට පස්සේ මෙතන process වෙනවා. මේකට පොඩි වෙලාවක් යනවා. හරි දැන් ඒක process වෙලා ඉවරයි. ඊට පස්සේ මම මෙතන හරියටම අයිකන් එකක් තියෙන්නේ. ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක තමයි ඉන්නේ. මේ දැන් මම YouTube එකට දාන්න හදන වීඩියෝ එක තමයි මෙතන පෙන්වන්නේ. ඔයාට මේකට වැඩියෙන් views ගන්න ඕන නම් මේකට මෙතන add sounds කියලා තියෙනවා. මම මේ මගේ වීඩියෝ එකට කිසිම sound එකක් add කරලා නැහැ. wallpaper එකක් තමයි මම දාන්නේ. ඒක නිසා මම ඒකට sound එක add කරනවා. මෙන්න මෙතන add sound කියන එක දෙන්නවා. ඊට පස්සේ එතන ටික වෙලාවක් යනවා. ඒක ලෝඩ් වෙනවා. මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතන තියෙන YouTube එකේ විසින්ම අපිට දීපු sounds. මේවා දැම්ම කියලා අපි ෂෝට් වීඩියෝ එකට හරිය මුකුත් ඒක copyright ඇදෙන්නේ නැහැ. මෙන්න මේ sound use කරාට පස්සේ ඔයාලට වැඩියෙන් views ගන්න පුළුවන්. මම මෙතනින් මගේ වීඩියෝ එකට හරියන විදිහේ එකක් තෝරගන්න music එකක්. ඊට පස්සේ දැන් මම ඒ music click කරලා මෙතන load වෙනවා තාම music එක. load වෙනවා මෙතන කොළ පාට එකක් ඇතුළේ විතරක් පේන්නේ. ඊට පස්සේ ඉන්නේ ප්‍රධානම titles location අනේ ගොඩාක් දේවල් වෙනස් කරන්න තියෙන්නේ. මෙන්න මේකේ තැනක තමයි ඉන්නේ. මෙතන main title එක ගහ ගන්න ඕන. මම මේක ගහනවා. මේ වගේ වීඩියෝස් වලදී හරි ෂෝට් වීඩියෝස් වලදී හරි මුල ටිස් ටික දානකොට වැඩි views යන්නේ නැහැ. ඒක නිසා ඔයාලා මේ වගේ වචන පෙළියක් ගහලා මැදට මොකක් හරි ස්ටිකර් එකක් දාගන්න. මම ඉතින් දාගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා නේද මේ ටික music DJ අන්න ඒ වගේ අන්න ඒවත් වගේ ෂෝට් වීඩියෝ එකට දැම්මොත් views යන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මම ඒ ටික දාගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයක් මේකට දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන යටට ගියාට පස්සේ පේනවා ඇති location කියලා එකක්. ඒ ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා වගේ දැන් ශ්‍රී ලංකා කියලා ගහන්න ඕන. ඊට පස්සේ මෙතන ටික වෙලාවක් යනවා. දැන් මෙතන ශ්‍රී ලංකා කියලා එකක් උඩින් පේනවද? අපි දැන් ශ්‍රී ලංකාවේ ඉන්නේ. මේක දැන් ක්ලික් කරන්න ඕන. දැන් එතන ලොකේෂන් එක ශ්‍රී ලංකාව වෙනවා. මෙන්න මේක තමයි වැදගත්ම දේ. select audience කියලා තියෙන්නේ. අන්න ඒකට යන්න ඕන. ඊට පස්සේ මෙතන yes it's made for kids කියන එක නම් දෙන්න එපා. ඔයාලා kids වෙනුවෙන් නම් හදනවා නම් විතරයි ඒක දෙන්නේ. දැන් මේක ඒ වගේ එකක් නෙවෙයි නිසා මෙතන no it's not made for kids කියන එක තමයි දෙන්න ඕන. හරි දැන් මෙතනින් back වෙන්න. ඊට පස්සේ මේ ඔයාලා දැන් short video එකක් YouTube එකට ගියාට පස්සේ short video එකේ මුල පේනවනේ. අන්න ඒක තමයි කට්ටිය වීඩියෝ එක බලන්න ආසිය දෙන්නේ. ඉතින් දැන් ඒක වෙනස් කරන්න ඕන නම් කරන්න තියෙන්නේ මෙතන මේ වීඩියෝ එකේ මෙන්න මේක මෙතන පැන්සල් එක අයිකන් එකක් තියෙනවනේ. අන්න ඒක ක්ලික් කරන්න ඕන.
ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක තමයි යන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේක ඕන තැනකට දැන් ගිහලා නැවැත්තුවට පස්සේ ඒක එහෙම නවතිනවා. දැන් මං හොඳ එකක් ළඟට ගිහලා මේක මෙහෙම නවත්තනවා. හරි. දැන් ඊට පස්සේ ඔයා මෙතන හරිය අයිකන් එක දෙන්න ඕන. ඊට පස්සේ දැන් දැක්කද? ඒක තමයි ඉස්සරහට පෙන්වන්නේ. දැන් මේ පළවෙනි කොටස් ටික නම් අපි කරලා ඉවරයි. දැන් මේක මෙතන අප්ලෝඩ් ෂෝට් කියන එක දෙන්න ඕන. හරි දැන් මේ වීඩියෝ එක නම් අප්ලෝඩ් වෙන ගමන් තියෙන මගේ. දැන් අප්ලෝඩ් වෙන ටික වෙලාවක් යනවා. ready to watch කියලා තියෙනවා. අන්න ඔයාලට ඒක බලන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක අපිට ප්ලේ වෙනවා. හරි. ඊළඟ කාන් තියෙන්නේ මෙතනින් මෙහෙම කෙලින්ම බෑක් වෙන්න ඕන. බෑක් වෙලා ඔයාගේ Chrome එක ඕපන් කරගන්න. ඔය බලන්න. ඊට පස්සේ ඔයා මෙතන rapid tags කියලා ගහ ගන්නවා. මම මෙතන ගහලා තියෙන නිසා මම ඒක ඔබනවා. ඊට පස්සේ මේකෙන් යන්න ඕන. ඒකෙන් ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි ඉන්නේ. මෙන්න මේකේ උඩින්ම තියෙනවනේ rapid tags කියලා. අන්නේ ක්ලික් කරන්න. හරියට මෙතන පොඩි වෙලාවක් ලෝඩ් වෙනවා. මෙන්න මේ වගේ තැනක තමයි එන්නේ. මෙතන use tags generator කියනක බලන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක තමයි එන්නේ. මෙතන දැන් මම නම් කරේ beautiful wallpapers නේ. ඊට පස්සේ මම මෙතන beautiful wallpapers කියලා ගහ ගන්නවා. දැන් ඒක ලෝඩ් වෙනවා. සර්ච් දුන්නාට පස්සේ දැන් අපිට මේකෙන් YouTube එකේ වැඩිපුර කට්ටිය ගහන ඒ කියන්නේ ගහලා හොයන විදිහට තමයි මෙතන tags අපිට එන්නේ. ගොඩක් කට්ටිය නම් short videos දාද්දී එතනින්ම ගිහිල්ලා edit කරන තැනින් ගිහිල්ලා තමයි tags දාන්නේ. මෙන්න මේ tags use කරලා පස්සේ ඔයාලට එන ප්‍රේක්ෂක ගාන වැඩි වෙනවා. views වැඩි වෙනවා. ඒ නිසා මෙතන මම විදිහට යට ගියට පස්සේ copy tags කියලා තියෙනවා. මම ඒක ක්ලික් කරගන්නවා. හරි දැන් මම tags ටික copy කරගෙන තියෙන්නේ. හරි දැන් මම මෙතන Google එකෙන් ගහන්න ඕන studio.youtube.com කියලා. ඊට පස්සේ මෙන්න ඒකේ පළවෙනි link එක ක්ලික් කරලා මෙන්න මෙතෙන්ට තමයි එන්නේ. මේකේ අපේ YouTube studio එක කරනවට වඩා ෆෝන් එකේ YouTube studio app එකෙන් කරනවට වඩා ගොඩාක් ලොකු දෙයක් මේ app එකෙන් කරන්න මේ com එකෙන් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තැනක් තමයි ඉන්නේ. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා දැන් channel dashboard එකට තමයි අපි ආවිල ඉන්නේ. content යට තියෙනවා. ඒක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් අපේ වීඩියෝස් තියෙන තැනට තමයි එන්නේ. දැන් මම ටික කලකින් දැම්මේ ෂෝට් වීඩියෝ එක නිසා මෙතන ෂෝට් කියන එක දෙනවා. දැන් ඔයාලට පෙන්නති මම දාපු සියලුම ෂෝට් වීඩියෝස් මෙතන තියෙනවා. මෙතන ඔයාලයි YT Studio com එකකින් වඩා මෙතන දෙයක් පෙන්නනවා කියලා ඔයාලට තේරෙනවා. මම මෙතන zoom කරලා පෙන්නන්නම්. මම මේ අන්තිමට දාපු වීඩියෝ කාලේ පේනවද? මෙතන දාලා තින්නේ most beautiful wallpapers කියලා. දැන් මම මේකට තමයි අර මම ගත්තු tags ටික දාන්නේ. YouTube Studio app එකෙන් ඒ tags දාන්න බෑ. ඔක්කොම එකට තමයි යන්නේ. ඉතින් මේකෙන් ඒක ලස්සන දාන්න පුළුවන්. මම මෙතන මේ title එක ක්ලික් කරනවා. ඊට පස්සේ මේකේ edits වලට යන්නේ. ඊට පස්සේ මම මේ වගේ තැනක් තමයි පෙන්නන්නේ. ඔයාලට පේනවා ඇති ලොකු දෙයක් මෙතනින් කරන්න පුළුවන්. මම මේක description එකක් add කරලා නැහැ. ඒක නිසා මම මේක description එකක් add කරනවා. ඔයාලට මෙතනින් add කරගන්න පුළුවන්. හරි. ඔහොම යට ගියාට පස්සේ ඔයාලට පේනවා show more කියලා. අන්න ඒක ක්ලික් කරන්න ඕන. හරි. ඔහොම යට යද්දී මෙතන පේනවද tags කියලා. අන්න එතන මෙහෙම right click කරගෙන ඉන්න ඕන. මෙතන ඊට පස්සේ මෙතන paste කියලා එකක් එනවා. අන්න ඒක ක්ලික් කරන්න. දැන් පේනවා ඇති යාළුවනේ ඔය අතනින් rapid tags එකෙන් copy කරගත්තු tags ටික මෙතන කෙලිම paste වුණා. ඔයාට ඕන නම් මෙතන ඔගේ channel එකේ නම උනත් ගහ ගන්න පුළුවන්. මම මෙතන ගහ ගන්නවා. හරි. දැන් මේ tags ටික මෙතනට වැටලා තියෙන්නේ. මේකේ tags දාන්න පුළුවන් වචන 500. දැන් මගේ වචන 500 complete මෙතන පේන ඇති ඔයාලට. හරි. දැන් මේක මම public දැම්මේ නෑනේ. unlisted තමයි දාලා තියෙන්නේ. මම මෙතනින් මේ ඊතරේ ඔබලා public කියන එක දානවා. හරි. දැන් මේක වැට්ටි ඉවරයි. දැන් තියෙන්නේ මේක save කරන්න. මෙතන උඩ තියෙනවා save කියලා එකක්. ඒක ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙතන පොඩි වෙලාවක් ගන්නවා.
හරි ඉතින් ඒක සේව් වෙලා ඉවරයි. කරගත්තු චේන්ජ් ටික ඉවරයි. ඊට පස්සේ ඔය YouTube එකේ ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන මැනේජ් ඔයගේ channel එක ක්ලික් කරලා මැනේජ් වීඩියෝස් යන්න. දැන් ඔයාලට පේන ඇති මම අන්තිමට දාපු වීඩියෝ එක මෙතන තියෙනවා. ඔයාලට ඒක ඕන මේ විදිහට ගිහිල්ලා බලන්න පුළුවන්. හරි. දැන් ඔයාලට ඕන නම් අපි අතනදී කරපු චේන්ජ් ටික මෙතන හරියට වෙලාද කියලා බලන්න මෙතනින්. ඊ තුනේ තියෙන්නේ. තිත් තුනක් තියෙනවා. ඒක ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එඩිට් කියලා තියෙනවානේ. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තමයි එන්නේ. දැන් දැක්කද යාළුවනේ අපි එතෙන්දි කරගත්තු ඔක්කොම එඩිට්ස් ටික මෙතන පෙන්නනවා. හරි ඉතින් අද ඔයා මේ වීඩියෝ එකෙන් දෙයක් දැනගත්තා නම් අනිවාර්යෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. හැමෝටම